හදේ සිත්තම් වෙලා ඔයා ලඳේ නුඹ ගෙන්දුරක් නොයා මගෙනෙත් මානේ නුඹෙරුව ගෙත්තම් වෙලා සසරේ පුරා සොයා හදේම වෙනවරේරුව නුඹෙන් මානෙවේ දැස සොයාලා හීනයරුමවා යාවෙලා ප්‍රේමෙන් කාරණා මහා දැස සොයාලා හීනයරුමවා යාවෙලා ප්‍රේමෙන් කාරණා සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්. ඒ විශ්ව භාෂාව භාවිතා කරලා බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිත දෙකකට තමයි ටෝක් විත් කවෝ අද අපි ආරාධනා කරේ. ඉතින් අද අපේ ඇරයුම බාරගෙන අද ඇවිල්ලා තියෙන්නේ දිනුදු සහ ස්නේහා. අයිබෝවන්. අයිබෝවන්. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල වැඩ කටයුතු හොඳයි. අපේ අලුත් සින්දුවක් රිලීස් වෙන්න තියෙනවා. එක සින්දුවක් නෙමෙයි ගොඩක් වැඩ සින්දු දෙක තුනක්ම රිලීස් වෙන්න කියනවා. ආය අපේ ජාත්‍යන්තර මට්ටමේ යන වැඩක් ළඟදිම එනවා. අන්න හොඳ ආරංචියකුත් අපිට ලැබුණා. ඉතින් ඒ වගේම අහන්න කැමති මුලින්ම බොහෝ දෙනෙක්ගේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම ඔය දෙන්න අයියයි නංගීද නැත්තම් යාළුවෝද නැත්තම් නෑදෑයෝද කවුද ඇත්තටම ඔය දෙන්න? දෙන්න දුරින් නෑදෑයන අයියගෙනක නගී. අන්න ප්‍රශ්නයට උත්තරේ දුරින් නෑදෑවෙන අයියකෙනුකුයි නංගිකෙනුකුයි. හරි. මුලින්ම අපි හමු ස්නේහගෙන් මොකද මේ දවස්වල ඔයාගේ වැඩ කටයුතු ආගේ අධ්‍යාපන කඩ කටයුතු පිළිබඳ කතා කරොත්? මම දැන් ඉගෙන ගන්නේ කැලණි ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ 9 වසරේ. ඉතින් ඉස්කෝලේ වැඩ කටයුතුත් එක්ක මේ දවස්වල ළමා වැඩිපුර ඉන්නේ. ආයි මියුසික් වැඩ කටයුතුත් කරනවා. දෙකම ඉතින් බැලන්ස් එකේ කරගෙන යනවා. අම්මගේ තාත්තගේ සපෝට් එකත් හම්බ වෙනවා. ඉස්කෝලේ ටීචර්ස්ලාත් සපෝට් කරනවා. ඉතින් හැම එකම බැලන්ස් එකේ කරගෙන යනවා. ඔයා කොහොමද ඔයාගේ මේ දවස්වල වැඩ කටයුතු? තාම මගේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ දැන් සිලෙක්ට් වෙලා ඉන්නේ. තාම පටන් ගත්තේ නැහැ. දැන් ජූලි වල පටන් ගන්න කතාවක් කිව්වා. ඉතින් ඒ වගේම මියුසික් වැඩත් කරගෙන ඉතින් ඉන්නවා. මොකක්ද ඔය දෙන්නගේ ඉස්සෙල්ලාම වැඩේ මොකක්ද? ඉස්සෙල්ලාම ආරම්භ කරපු වැඩේ මොකක්ද? අපි දෙන්න ඉස්සෙල්ලාම ආරම්භ කරපු වැඩේ කියන්නේ TikTok වීඩියෝ එකක් දැම්මා සින්දුවක්. ඊට පස්සේ FB එකේ TikTok වල YouTube වල සින්දුව දැම්මට පස්සේ මොකක්ද සින්දුව පළවෙනි සින්දුව? ඔලිම දැම්මේ සිහිනනලා පැලඳුවා කියලා සින්දුව. ඊට පස්සේ නිකන් ගිටාර එක ප්ලේ කර නිකන් හිතලා එකක් දැම්මා. ගිටාර එක ප්ලේ කරලා දැම්මා. ඒක වයිරල් වුණා. පළවෙනි එකේම පළවෙනියටම වයිරල් වුණා. ඊට පස්සේ වීඩියෝස් එක දිගට දාන්න ගත්තා. අපේ දැන් මේ ළඟදී සංගීතයන් ටිකක් කල් වෙනවා. අපි දැම්මා ශිවතණ්ඩව කියලා එකක්. ඒක 8.7 මිලියන් 9 මිලියන් කිට් වෙන්න ඇවිල්ලා තියෙනවා. TikTok එකේ රීච් වෙලා තියෙනවා. රීච් වෙලා තියෙනවා. ඉතින් මේ අපිට සාමාන්‍යයෙන් පළවෙනි එකෙන් අපිට හිට් කරගන්න බෑනේ. නමුත් ඕගොල්ලෝ පළවෙනි සෝෂල් මීඩියා එක භාවිතා කරලා මේ දේවල් කරගත්තනේ. ඇත්තටම මම දිනුදුගෙන් අහන්න කැමති ප්‍රශ්නයක්. දැන් ඕගොල්ලෝ වැඩිපුරම වයිරල් උනේ සෝෂල් මීඩියා එක හරහානේ. සින්දු කියලා ඒ දේවල් සෝෂල් මීඩියා ගැන මොකද හිතෙන්නේ ඔයාට? ඉතින් කෙනෙක්ට ඉස්සරහට එන්න ලොකු තැනක් තමයි සෝෂල් මීඩියා කියන්නේ. ඉතින් ඒක හරියට පාවිච්චි කරොත් ඒ දේ හරියට කරගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් වැරදියට භාවිතා වුණොත් ඒක අනිත් පැත්තට ඒ විදිහටම වෙනවා. ඉතින් එහෙම තමයි. හරියට භාවිතා කළා සෝෂල් මීඩියා සාමාන්‍යයෙන් අපි කියනවනේ එක අය විවිධ මත පළ කරනවනේ. නමුත් අපිට සෝෂල් මීඩියා එක හරහා අපි හොඳ දෙයක් කරොත් අපිට අපේ අනාගතයට බොහෝ පිරිසකට ලොකු පණිවිඩයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒට හොඳ ආදර්ශයක් තමයි ඔය දෙන්න. ස්නේහ ගැන කතා කරොත් ස්නේහ ගැන අහන්න කැමතියි මම. ඔයාට මොකද හිතෙන්නේ සංගීත ශාස්ත්‍රය ගැන? සංගීත ශාස්ත්‍රය කියන්නේ හරිම ලස්සන දෙයක්. ඉතින් මට හරි සතුටුයි මම මේකට දැන් අපි දෙන්න මේකට ගොඩ නිකන් ආවෙකට. ඉතින් මේ ශාස්ත්‍රයේ ඉස්සරහටම යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. සංගීත ශාස්ත්‍රය ගැන කතා කරද්දී ඇත්තටම අපිට මේ
විවිධ දේවා තියෙනවනේ. ඒ කියන්නේ සංගීත ශාස්ත්‍රයට එන්න කැමති කට්ටිය ඉන්නවා, ආපු කට්ටිය ඉන්නවා. ඔයාලා වගේ සාමාන්‍ය සංගීත ශාස්ත්‍රයට එන්න කැමති නංගිලා මලිලාට මොකද ඔයගලන්ට කියන්න තියෙන්නේ? සංගීත ශේෂත්‍රයට එන්න කැමති නංගිල මල්ලාට ඉතින් හොඳ දෙයක් කරලා ඉස්සරහට එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. තියෙන්නේ දැන් අපි කියන්නේ සින්දු තියෙනවා එක එක විදිහේ ජෝන්රවල සින්දු තියෙනවා. ඉතින් ඒ කියන්නේ සමහර අය ඒ කියන්නේ සින්දුවක් අපි කියමුකෝ ඔය දැන් තියෙනවනේ වෙනම සින්දු වර්ගයක්. වෙනම වයිබ් එකක්. ඒ කියන්නේ ඒ විදිහට ඒ ට්‍රෙන්ඩ් එක එනකොට ඉතින් ඒ විදිහට කරාට පස්සේ තමයි සින්දු හිට් වෙන්නේ. ඔව්. ඉතින් මේක හරියට අපි හොයාගෙන අපි හරියට කරොත් තමයි හරියට අපිට මේ මියසික් ලිරික්ස් එහෙම ලස්සන්ට කරලා ඒක වැදගත්. අර ලස්සන්ට මියසික් ප්‍රොඩක්ට් එකක් එළියට එන විදියට හරියට ලස්සනට කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කියන්න. ඉස්සෙල්ලාම සංගීතය කොහොමද ආරම්භ වෙන්නේ ඔයගොල්ලෝ? සංගීතයට ඉස්සෙල්ලාම එන්නේ පය තබන්නේ කොහොමද? මං අවුරුදු 3ේදී සින්දු කියන්නේ. අවුරුදු 3 ඉඳලා. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේ තරඟ වලට සහභාගී වුණා. ඒ වගේම ප්ලේස් ගත්තා. විශාරද එක්සෑම් එකේ දැන් අවසාන එක්සෑම් එක කරන්න තියෙන්නේ. අපි දෙන්න මෙහෙමයි. පොඩි කාලේ අවුරුදු 3න් පටන් ගත්ත එක තමයි දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ සිලෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් එහෙම එතකොටවත් පොඩි කාලේ ඉඳලා අවුරුදු 3 ඉඳලා දාත් පටන් ගත්තේ. ඔව් මාත් අවුරුදු 3 ඉඳන් තමයි මම පටන් ගත්තේ. මාත් ඉස්සෙල්ලාම සින්දුවක් කිව්වේ මොන්ටිසෝරියේ කොන්සර්ට් එකේදී. ඊට පස්සේ ඉතින් එකේ ඉඳන් 5 වසර වෙනකන් සාමාන්‍යයෙන් ඉස්කෝලේ චුට්ටක් සින්දු කිව්වා. එහෙම. ඊට පස්සේ 6 වසරට ආවට පස්සේ ඉස්කෝලේ ගොඩක් මියුසික් තරඟ වලට ගියා. 7 වසරේදී මම ගියා මියුසික් වල ඊස්ටර්න් මියුසික් වල මේ පෙරදිග සංගීතය මේ ඒකල ගායනා තරඟ වලට. ඒකෙන් මං බස්නාහිර පළාතෙන් දෙවැනි ස්ථානය දිනාගත්තා. ඊට පස්සේ බටහිර ගායන සමූහ තරඟවලදීත් අපේ ඉස්කෝලේ ඒකේ සමස්ත ලංකා 4 වෙනි ස්ථානය දිනාගත්තා. ඒ වගේම දැන් මේ අවුරුද්දේ තරඟවලට යන්න ඉන්නවා. ආයේ 7 වසරේදී දහම් පාසලේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත්තා මම පියුගුණ ගායනාවලින්. ඉතින් ඒ වගේ ඒ ජයග්‍රහණ වගේම අයියත් එක්ක දැන් විශාරද එක්සෑම් එකත් කරගෙන යන අන්තිම එක්සෑම් එක මේ. ඉතින් අවුරුදු 3කින් පටන් ගත්ත සංගීත ශාස්ත්‍රය තමයි මේ දුරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ටිකක් කතා කරන්න තව සින්දුවක් අපි අහමුද? धूप से निकल के चाँद से फिसल के हम मिले जहाँ पर लम्हा थम गया आसमां पिघल के शीशे में ढल के जम गया तो तेरा चेहरा बन गया दुनिया बुला के तुमसे मिला हूँ निकली है दिल से ये दुआ रंग दे तुम है गेरुआ ओ राजे के दिल से है दुआ रंग दे तुम है गेरुआ हाँ निकली दिल से दुआ वो रंग दे तुम है गेरुआ දැන්ට භාෂා කීයකින් සින්දු ගායනා කරන්න පුළුවන්ද? ඒ කියන්නේ භාෂාවලින් කතා කරොත් හින්දි ටැමිල් හින්දි ටැමිල් ආය අපි ශිව තණ්ඩව කිව්වා ඒක නම් මම හිතන්නේ මේ භාෂාව දන්නෙත් නෑ ඇත්තට. මලයා ඒක ශ්ලෝකයක්. ශ්ලෝකයක් ඒක. මම හිතන්නේ හින්දි මලයාලම් මිශ්‍ර භාෂාවක්. එතකොට මේ දැන් අපි සංගීත ශ්‍රේෂ්ඨ ගැන පෙරදිග අපරදිග කියලා තියෙනවානේ. ඕගොල්ලෝ මොකටද කැමති පෙරදිග සංගීතෙට නැත්නම් අපරදිග සංගීතෙට නැත්නම් ශාස්ත්‍රීය සංගීතෙට මොකක්ද මේ පැත්තේ? මම නම් සාමාන්‍යයෙන් වැඩිපුර කැමති පෙරදිග පැත්තට තමයි. බටහිර පැත්තට ගොඩක් ආසයි. දෙකටම සාමාන්‍යයෙන් සේම් යනවා. ඔයා මම වැඩිපුරම ශාස්ත්‍රීය මියුසික් තමයි කියන්නේ පෙරදිග සංගීතය තමයි ගොඩක්ම ආස. ආස. බටහිර සංගීතෙත් අහනවා අර ගොඩක්ම ආස පෙරදිග සංගීතය. ඕගොල්ලොන් ඊට කලින් අපි දැන් අවුරුදු 3ේදී සංගීත ශාස්ත්‍රයේ දැන් ඕගොල්ලොන් සින්දුවට කැමති හැමෝම ගිහිල්ලා යම් තැනකදී ඕගොල්ලොන් සෝෂල් මීඩියා පැත්තෙන් වෛරල් වෙනවනේ. ඊට කලින් ඕගොල්ලොන් නාලිකා සාමාන්‍යයෙන් අපේ විවිධ
ලංකාවේ තියෙන අපේ මේ channel වලින් එන මේ සංගීත තරඟවලට සහභාගී වුණානේ. ඒ අත්දැකීම ගැන කතා කරොත් මොකද කියන්නේ? ඒ අත්දැකීම ගැන කතා කරොත් ඉතින් තරඟකට ගියාවම ඒකෙන් මට වට දෙකකින් ඉවත් වෙන්න වුණා. ඉතින් ඒක තමයි මට මේ හම්බුණු ජීවිතේ හම්බුණු හොඳම මොටිවේෂන් එක. ඒ කියන්නේ පරාද වෙන්න තමයි මිනිස්සු දිනන්නේ. එදා මට අපේ කෝච් කිව්වෙත් ඒක තමයි. මිනිස්සු වැටෙන්න තමයි නැගිටින්නේ. කෝච් අපි කෝච්වත් මතක් කරමු. කෝච් ප්‍රදීප් හිටියේ. ඉතින් එයා මට ලොකු මෝටිවේෂන් එකක් දුන්නා එදා මං තරගෙන් අයින් වුණු දවසේ. මිනිස්සු වැටෙන්න තමයි නැගිටින්නේ. දැන් මං ඉතින් සතුට වෙනවා අද ඉන්න තැන. ඉතින් අපේ ජීවිතයේ සමහර පරාජය වීම සමහර පසුබෑම් අපිට සමහරලාවට අපිට ඒක ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ටර්නින් පොයින්ට් එකක් තමයි ඔන්න ස්නේහත් අරගෙන අද ඒ පරාජය වීමක්ම නෙමේ. ඒ පරාජය වීමක් නෙමේ. ඒක අත්දැකීමක් කරගෙන අද ඇය මේ සංගීත ශාස්ත්‍රයට ආපු හරි අපූර්ව තරුවක් ලෙසට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබටත් ඒ වගේ ටර්නින් පොයින්ට් එකක් මොකද්ද ජීවිතේ හම්බෙච්ච? මමත් ඉතින් ඒ විදිහටම තරගකින් ආවා. ඒකෙත් මමත් වට 3කින් ඉවත් 3 වටේදී. ඉතින් ඒ පරාද වුණා කියලා තෑරිය නෑ. මියුසික් දිගටම ඉස්සරහට කරගෙන ගියා. ඉතින් දැන් ඉතින් ඉන්න තැන ගැන සතුටුයි. ඒ ගමම්ම මතක් කරන්න හිතුණා මට ඔගොල්ලෝ මා සම්බන්ධ කරපු අම්මා කවුද කාගේ අම්මද? මගේ අම්මා. ඉතින් මම කතා බහ කරා දුනත් මමට දැනෙච්ච දෙයක් තමයි සමහර වෙලාවට මේ හරිම උනන්දුවෙන් අම්මා මේ කියන්නේ දිනිදු ඉන්න මං හිතන්නේ මොකක් හරි කෝස් එකක් හරි මොකක් හරි එකක් කරනවා. ඒන්තින් ඒ කියන්නේ දේවල් වලටත් කිසිම කරදරයක්වත් ඒ දේවල් වලට කිසිම දෙයක් නැතිව හරිම සමබර විදිහට ඔය දෙන්නගේ මැනේජ්මන්ට් එකත් හරි අපූර්වට කරගෙන යනවා. ඉතින් මතක් කරමු ඔය අම්මා ගැන. අපේ අම්මයි තාත්තයි තමයි ගොඩක් අපි දෙන්නට අපේ අම්මයි තාත්තයි අයියාගේ අම්මයි තාත්තයි තමයි වැඩිපුරම මේ දේවල් වලට සපෝට් එක දෙන්නේ. ඉතින් මේ වැඩවලට එක්කන් යනකොට එහෙම යනකොට එනකොට ආය හැම එකටම ගොඩක් කෝල්ස් ගන්න අම්මයි අයියයි. ගොඩක් මේ ඔක්කොටම ලොකුම සපෝට් එක දෙන්නේ ඒ කට්ටියකින් තමයි. මොන වගේ සපෝට් එකක්ද තියෙන්නේ අම්මගේ මතක් කරොත් එම් පොඩි කාලේ ඉඳලා ඒ කියන්නේ සංගීත ශාස්ත්‍ර මේ දේවල් මේ දුරට එන්නකම් දුන්න සපෝට් එක ගැන කතා කරොත් දුන්න සපෝට් එක කියන්නේ ඉතින් ඇත්තටම ලොකුම සපෝට් එකක් තමයි අම්මාගෙන් තාත්තගෙන් හම්බෙන්නේ. කියන්නේ ඉගෙන ගන්න වැඩවලටත් ඒ දෙන්න සමහර වෙලාවට මාත් එක්ක එකතු වෙලා වැඩ කරන අවස්ථා තියෙනවා. ඉතින් මට වැඩිපුරම සපෝට් එක හම්බෙන්නේ ඒ දෙන්නගෙන් මියුසික් වැඩවලටයි ඉස්කෝලේ වැඩවලටයි දෙකට. අම්මයි තාත්තයි විතරක්ද නැත්නම් අම්මයි තාත්තයි. ආච්චියේ ඔයා සංගීතේ ඉගෙන ගන්න සංගීතයට මුල් තැන දුන්නේ අපේ ආච්චි අම්මා. ඉතින් මේ ඔයාගේ අම්මගේ තාත්තගෙන් ලැබෙන සපෝට් එක කොහොමද? පොඩි කාලේ ඉඳලා? පොඩි කාලේ ඉඳලා තාත්තට තමයි ගොඩක් තිබුණේ මම ගායකයෙක් කරන්න ඕන. ස්ටේජ් වල සින්දු කියන්න කතා කරලා ගිහිල්ලා. ඒ කියන්නේ කොයි හරි ගමේ ෂෝ එකක් තියෙනවා නම් තාත්තේ එතන යාළුවන්ට කියලා ඉවරලා මාව ස්ටේජ් එකට නැගලා සින්දු කියන. ඉතින් එයාගේ හීනේ හැබෑ කරන එක තමයි මගේ හීනේ. ඉතින් මේ හීනේ සැබෑ කරගන්න ඔබට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතර වාරේ ඔබගෙන් අහන්න කැමති මොකද හිතෙන ටෝක් විත් කවෝ YouTube channel එක ගැන. ඇත්තටම හොඳ YouTube channel එකක්. අපිට thank you අපිට කතා කරා. thank you invite කරාට. ඉතින් අලුතෙන් මේ වගේ අපි වගේ ජනප්‍රිය වෙලා ඉන්න කට්ටියට හොඳ මොටිවේෂන් එකක්. ඒ වගේම එළියට එන්න හොඳ තැනක්. ඉතින් බොහොමත්ම ස්තුතියි අද දවසේ ඕගොල්ලෝගේ වටිනා කාලය අපිට ලබා දුන්නට. ඉතින් අපි තව සින්දුවක් අහමු. නිහඬ ගමනේ මේතරම් දුර විද අපි එක වාගේ මිහිරි මතකේ සැරේ සරාබ නවාතෙන් දින දැසේ බඹරනාදේ සිනමානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹරනාදේ සිනමානේ රැඳෙනු
තුලතරේ ගැඹුරු හද කැලඹුවය කඳුලේ රහස නොහැගේ මගෙම ලඳුනේ නිසරිගරි නිසරිගා හරි ඉතින් අද අපේ ආරාධනා පිළිගෙන දිනිදු සහ ස්නේහ තමයි ආවේ. ඉතින් ඒගොල්ලන්ගේ වටිනා කාලේ අද අපේ ටෝක් විත් කවෝ YouTube channel එකට දුන්නා. ඉතින් ඔය දෙන්නට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඉතින් ඔය දෙන්නගේ වැඩ කටයුතු ඉදිරි වැඩ කටයුතු අධ්‍යාපනික වැඩ කටයුතු මේ සියලුම දේවල් සංගීත වැඩ කටයුතු මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම දෙන්නටම සුබ පතනවා. ඉතින් තවත් මේ වගේ චරිත සමගින් ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා ටෝක් විත් කවෝ YouTube channel එකෙන්.